ආයිබෝන් හැමෝටම අපි අද ආවේ පොඩ්ඩක් මේ කුරුඳු දැන් මාස එකට එකමාරකට විතර කලින් කුරුඳු කපන්න පටන් අරගෙන මේකට කුරුඳු කැපීම ඉවර කරලා තියෙන කුරුඳු වගා ඉඩමකට තමයි අවිල්ලා තියෙන්නේ. ඒකට දැන් ඉඩම සම්පූර්ණයෙන්ම කුරුඳු කපලා ඉවරයි. මේනට අපි පොඩක් බලාගෙන යමු ඉඩමේ අපට හොඳට කුරුඳු මුල් ටික කුරුඳු පඳුරු ටික හොඳට බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒකත් එක්කම අපිට මේක ඔබ්සර්ව් කරන්න තියෙන්නේ මොනවද ගැටලුව අපට මොනවද පේන්න තියෙන්නේ මේ දේවල් ටික අපිට කතා කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට මේ වැදගත්ම කාරණේ තමයි මේ ඉඩමේ මේ නෝට වසරකට වරක් කුරුඳු කැපෙන විදියට වෙනස් වෙච්ච ඉඩමක් තමයි තියෙන්නේ. මේක මීට කලින් මාස 6න් 6ට කුරුඳු අස්වැනු නෙලා ගැනීමේ ආකාරයට තමයි දිගටම අස්වැනු නෙළුනේ. නමුත් මේ වෙනකොට කුමක් හෝ හේතුවක් මත වසරකට පස්සේ තමයි අස්වැනු නෙලා ගැනීම සිද්ධ වෙන්නේ. හරි. ඉස්සෙල්ලාම පොඩ්ඩක් මේ ළඟම තියෙන එක පඳුරක් තියෙනවා. මේ පඳුර ගැන පොඩ්ඩක් අපි කතා කරලා යමු. එතන මේ තියෙන පඳුරේ මෙතන මේ අස්වැනු නෙළුම් වාරය වෙනකොට එක කුරුඳු ගහක් තමයි මෙතන තිබිලා තියෙන්නේ. ඇත්තටම දැන් මේ අස්වැනු නෙලා ගැනීමේ වාරයේදී මේ කුරුඳු ගහ මෙතනින් කපලා අස් කරලා තියෙනවා. දැන් මේකේ තියෙන ගැටලුව තමයි සාමාන්‍ය කුරුඳු පඳුරක අපි දන්නවා වර්ධනය වෙනකොට කුරුඳු පඳුරේ පැල කීපයක් තියෙනවා. මේ පැල කීපෙම අපි සීඩ්ස් අපි ගත්තොත් එහෙම 8ක් විතර පොට් එකට දැම්මට කුරුඳු පැල 5ක් විතර අපි බලාපොරොත්තු වෙනවා ශේෂ්ත්‍රයේ ඉඳනකොට. ඒතර මේ එකකට එකක් වෙනස් කුරුඳු පැල 5ක් තිබ්බත් යම් කිසි කාලයක් යනකොට මේ ඔක්කොම එකකට එකක් යා වෙලා එක මූල පද්ධතියක් විදියට එකට එක හා වෙලා එක පද්ධතියක් විදියට ක්‍රියා කරනවා. ඉතින් මේ තත්ත්වයක් යටතේ මේ පඳුරට දැන් එක ගහක් තියෙද්දි අනිත් ගහෙන් අපි කැපුමක් දැම්මට පස්සේ එතනින් එන පැලවලට විශාල රුකුලක් ලැබෙනවා. අර ජීවත් වෙලා තියෙන අනිත් ගස් ටික. එහෙම නැත්නම් මේ පඳුරේ තියෙන අනිත් ගස් වලින් නිෂ්පාදනය කරන ආහාර මෙතනින් අලුතෙන් කුරුඳු මොටි. එහෙම නැත්නම් අලුත් පැල එන්න ඒක සෑහෙන්න රුකුලක් වෙනවා. දැන් මේ වගේ තනි ගහක් තිබුණාම මේ ගහ කපලා ඉවත් කරාට පස්සේ මෙතනින් එන්න තියෙන පැල සම්භාවිතාවය අලුත් පැලයක් එන්න තියෙන සම්භාවිතාවය යම් කිසි ප්‍රමාණයක අඩුවක් අපිට දකින්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඔය කියන ගැටලුව ගැන හරි අවධානයක් නොදුන්නාම ඇතිවන තත්ත්වයක් තමයි අපිට මේ තියෙන්නේ. හරි. මේ තියෙන පඳුරේ දැන් අපිට මෙතන කිසිම නිරෝගී පැලයක් දකින්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ පඳුරේ අපිට පේනවා මීට කලින් කට්ට පැල කීපයක් තිබිලා අස්වැනු නෙලන කාලය වෙනකොට ඒ කට්ට පැල ටික අස් කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක කැපුම අලුත් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. අලුත් රිකිලි මොටෙයි ඒ පඳුරේ අලුතෙන් මේ කැපුම් වලින් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය අපි කුරුඳු ඉඩමක මේ කියන කාල සීමාවේ වැඩි ඔපරේෂන්ස් මුකුත් කරන්නේ නැහැ. මොකද හරිම සංවේදී පැල ප්‍රමාණයක් තමයි මේ අවස්ථාවේදී තියෙන්නේ. ඉතින් මේවා ඉතාමත් පහසුවෙන් කැඩිලා යන්න පුළුවන් කමක් තියෙනවා. ඔයාලට පේනවා මේ තිබිච්ච කට්ට පැල කපලා අයින් කරාට පස්සේ එන පැල ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මේ පැල එන විදියත් එක්ක මේ කියන්නේ කොළ කීපයක් එක්කම තමයි පැල ටික හැදීගෙන එන්න පොඩි කාලේ ඉඳලම මට තියෙන අත්දැකීම් එක්ක නම් මේ පැලත් සාර්ථක වෙන්න තියෙන අවකාශය සැලකිය යුතු මට්ටමක් අඩුයි කියන එක තමයි තියෙන්නේ. බොහෝ විට මේකට අර කිව් විදියටම පෝෂණයේ සැපීමේ අපහසුයක් තියෙන මේ මුලේ කබඩා වෙලා තියෙන යම් කිසි ආහාර ප්‍රමාණයක් විතරයි සජීවී මුලේ මේ අලුතෙන් පැල හැදෙන එකට අදාළව එයාලට පොඩි සපෝට් එකක් තියෙන. එහෙම නැත්නම් ඒක තනියම උත්සාහයෙන් තමයි ආපහු ජීවත් වෙන්න පැල ප්‍රමාණයක් හදා ගන්න ඕන නම් හදාගන්න. ඒතර ඒව නිරෝගී පැල වෙන්න තියෙන සම්භාවිතාවයේ සැලකිය යුතු ප්‍රමාණයක් අඩුයි. ඔයාලට පේනවා මෙතන මේ තියෙන මුල් කීපයක්ම ඇත්තටම දිරලා ගිහිල්ලා තියෙනවා මේ පැල පැමිණීම වෙන්නේ නැතුව. මේක අර සාමාන්‍ය අපි කුරුඳු කැපීම ප්‍රමාද වීමත් එක්ක පොඩ්ඩක් විශාල මේ කැපිච්ච මුල් ගොඩක් ඒවා පැල ආපු නැති ඒවා අපි සලකලා බැලුවොත් එහෙම තරමක් මෝරපු කුරුඳු ගස් තමයි අස්වැනු නෙලලා තියෙන්නේ. මේකේ මුල සැලකිය යුතු ප්‍රමාණයක් විශාලයි. අක් කොටස ඒ කියන්නේ ඉතුරු වෙච්ච කොටස් සැලකිය යුතු ප්‍රමාණයක් විශාලයි. අනිත් කොටස් වලට සාපේක්ෂව බැලුවට පස්සේ මේ තියෙන්නේ ඒ විදිහට පැල එන්නේ නැති වුණාම සහ නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන්නේ නැතුව තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරන්නේ නැතුව අපි කුරුඳු අස්වැනු නෙළුවොත් එහෙම මේ වගේ කුරුඳු කැපුම් මූණතේ වතුර එකතු වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒතර ඒවත් එක්ක මේක දිරලා පුස් කාලා එහෙම නැත්නම් දිලීර රෝග වලට භාජනය වෙලා මේ මුල සම්පූර්ණයෙන් දිරලා යනවා. ඉතින් ඒ වගේ දිරාපත් වෙච්ච කුරුඳු පඳුරකින් අපට ඉතාමත් හොඳ මට්ටමේ කුරුඳු පැලයක් කුරුඳු අස්වැන්නක්
බලාපොරොත්තු වෙන්න හරි අමාරුයි. ඒක තමයි ගැටලුව තියෙන්නේ. හරි අපි තව ටිකක් ඉස්සරහට ඇවිදගෙන බලමු. මේකේ මෙවර අස්වැන්න නෙලීමේදී ගොඩක් වෙලාවට නිවැරදි තාක්ෂණික ශිල්පීය ක්‍රම භාවිතා කරලා තියෙනවා අපිට පේන්න බලන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ කැපුම් වලින් හොඳ පැල ප්‍රමාණයක් මේ ඉඩමට ලැබීමට නියමිතව තියෙනවා. සහ අපි ඉස්සරහට බලමු මේ ඉඩමේ මීට කලින් කියන්නේ අස්වැන්න නෙලනකොට ආරම්භ වෙච්ච සීමාවේ අනිවාර්යෙන් පැල ඇවිල්ලා ඇති. අපිට මේ පැල ගැනත් පොඩි සැලකිලිමත් වීමක් වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ කැපුම් ඉතාම හොඳයි. මේ තියෙන මීට කලින් කපපු කැපුමක් ඔයාලට පේනවා ගොඩක් කඩතුළු වෙලා තියෙනවා සහ ස්මූත් කැපුමක් නැහැ. කැටි පාරවල් ගොඩක් ගහලා ඒකාකාරී කට් එකක් එක්ක නෙවෙයි කැපිලා තියෙන්නේ. ඒත් ඒකත් එක්ක මේ පඳුරේ පැල ඇවිල්ලා නැහැ සහ මෙතනින් ආපු පැල උනත් සාර්ථක පැල වෙලා නැහැ. මේ තියෙන මීට කලින් කැපුම් වාරෙන් මෙතනින් ආපු පැල ඉතින් ඒවා සාර්ථක පැල වෙලා නැහැ. බොහෝ විට කොළ පැල. ඉතින් මේ විදිහට මුල සවුත් වුණාට පස්සේ මුල පැලුණාට පස්සේ එතනින් පැල ආවත් ඒ පැල කොළ පැල වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. මේ විදිහට નિયમિત ඇන්ගල් එක තියලා පඳුරේ ඉඳලා තියන්න උස ප්‍රමාණයක් ඉතුරු කරලා තියලා හරි විදිහට කැපුම දැම්මට පස්සේ අනිවාර්යයෙන් මේ වගේ කැපුම් වලින් අපට හොඳ පැල ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි. මේ පඳුරේ මීට කලින් කැපුම් වාර කීපයකින්ම පැල ඇවිල්ලා නැහැ. දැන් මේ පඳුරේ ඉතුරු වෙලා තියෙන්නේ ඊටමත් ලපටි ගස් දෙකක් විතරයි. පොඩි ගස් දෙකක් විතරයි මේ පඳුරු ඉතුරු වෙලා තියෙන්නේ. මේකේ අපි කතා කරනවා කුරුඳු කපනකොට කැපුම් වර්ග කීපයක් පිළිබඳව. මේ තියෙන ගෝණ කුර කැපුම. ඒකට අපේ කුරුඳු ගහ එක පැත්තෙන් කපන්න බැරි අවස්ථාවලදී අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. අපිට කුරුඳු ගහ එක පැත්තෙන් කපලා සම්පූර්ණයෙන් ඉවත් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් අපි ගෝණ කුර කැපුමට යන්නේ බොහොම අඩුවේ. නමුත් අපිට කුරුඳු ගහක් පඳුර ඇතුලේ තියෙන කුරුඳු ගහක් වගේ කපා ගන්න ගියාට පස්සේ ඒක ගැටලුකාරී සහිත තැන්වලදී අපි එක පැත්තකට එහෙම නැත්නම් කුරුඳු පඳුර ඇතුල් පැත්තට වැඩි වාර ප්‍රමාණයක් කපලා අපි එහා පැත්තෙන් යම්කිසි කැපුමක් දාලා කුරුඳු ගහ ඉවත් කර ගැනීමක් කරනවා. ඒතර මේ වගේ නිදහස් පඳුරක නෙවෙයි අපිට මේ වගේ දෙයක් බොහෝ විට කරන්න වෙන්නේ කුරුඳු පඳුරක් ඇතුලේ මැද තියෙන කැපුම් අපහසු පඳුර වල අපි මේ ශිල්පීය ක්‍රමය පාවිච්චි කරනවා. හරි. ඔයාලගේ ඉඩමේ කුරුඳු ගස් කැපීමේදී පට්ට ගස් එහෙම කපනකොට පුළුවන් තරම් මේ පට්ට ගස් ටික මේ වගේ උඩින් කපලා අයින් කරන්න බලන්නේ නැතුව පුළුවන් තරම් පහතින් කපන්න බලන්න. මොකද බලන්න මේ කට්ට ගහෙත් මෙතන යටින් අලුත් පැලයක් එනවා වෙනුවට මේ කට්ටවල ඉතුරු වෙලා තියෙන නට්ටු ටික ආයි දළු දානවා. මේ වගේ ආයිත් අලුතෙන් අතුවිති ඇවිල්ලා මෙතන යම්කිසි කොළ ප්‍රමාණයක් හැදිලා ආයිත් පරපෝෂී ශාක ප්‍රමාණයක් මෙතන බිහි වෙනවා මිසක් පහලින් එන්න තියෙන කුරුඳු පැල හොඳ මට්ටමේ කුරුඳු පැල අපිට ගන්න තියෙන අවස්ථාව ගොඩක් අඩු වෙනවා. අන්න ඒක නිසා තමයි මේ වගේ කට්ට පැල අපි කපල ඉවත් කරන්න පුළුවන් තරම් කුරුඳු ගහ කපනවා වගේම පොළොවට කිට්ටු වෙන්න මේක කට්ට පැල ටිකත් කපලා ඉවත් කිරීම හරිම වටිනවා. හරි. අපි ඔහොම ඉස්සරහට යමු. ඔයාලට පේනවා මේ ජල වහනය සඳහා අවශ්‍ය කරන කාණු. ඒ දේවල් ටික ඉඩමේ නිසියාකාරව හදලා තියෙන. අතන මේ ඉඩම දැන් වසර කීපයකට කලින් බැලුවට පස්සේ ඉතාමත් හොඳට නඩත්තු වෙච්ච ඉඩමක්. නමුත් පසුගිය වසර කීපයක කාල සීමාව ඇතුළත මේකේ කුරුඳු අස්වැනු ගෙලීමේ නැලීමේ ප්‍රමාද වීමක් සහ ඉඩම වල් නෙලීමේ ගැටලු කිහිපයක් නිසා ඉඩම යම්කිසි දුර්වල වීමක් වෙලා තියෙනවා. දැන් මෙතනත් ඔයාලට බලන්න පුළුවන් කමක් තියෙනවා. මේ කුරුඳු පඳුර ගොඩක් මුලින් කැපිච්ච ගස්. හරිද? තරමක් උඩින් කැපිලා තියෙන පඳුරු මැදට වෙන්න මුලින් කැපිච්ච ගස් ටික ගොඩක් ඉහළින් තමයි කැපිලා තියෙනවා. වලට පොළොව මට්ටමේ ඉඳලා උස ගැන අදහසක් ගන්න පුළුවන් කමක් තියෙනවා. සහ මේ තියෙන ස්ථානයත් එක්ක පස සෝදා පාළු වීමත් එක්ක කුරුඳු මුල යම් කිසි මට්ටමකට ඉහළට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පාර කැපුමෙන් හොඳ පැල ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. එතන මේ පැල අපට පැල කොළ පැලයක් වෙනවද නැද්ද කියන එක පිළිබඳව සහ මේ පැලේ අනාගතය පිළිබඳව යම්කිසි පෙරීමක් කරන්න පුළුවන් පොඩි කාලේ ඉඳලම. දැන් ඔයාලා බැලුවොත් එහෙනම් බොහෝ විට මෙන්න මේ කියන කුරුඳු පැලෙත් මේ පැල ආපු කාල සීමාව ආසන්නයේම මේ පඳුරෙන් ආපු පැලයක් වෙන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් මේ පැලේ කවදාවත් හොඳ කුරුඳු ගහක් බවට පත් වෙන්නේ නැහැ. මේක අනිවාර්යයෙන්ම කට්ට පැලයක් බවට පත් වීමට නියමිතයි. මොකද
මේ පොඩි උසෙන්ම පොඩි වයසින්ම මේ කඳ මෝරලා තියෙනවා සහ කොළ මෝරලා තියෙනවා. බලන්න අනිත් පැල ඒ පැලේට සාපේක්ෂව මේවා තාමත් ලපටි. රතු පාට පැල තමා තියෙන්නේ. මේවා තව සෑහෙන ප්‍රමාණයක් උඩට ඇවිල්ලා තමා කොළ මෝරලා කොළ ටික හැදෙන බාන. දැන් මේ බලන්න මේකේ කඳ මහතට හැදිලා තියෙනවා. තවත් පැලයක් ආව පැලයක්. මේකේ කොළ යට ඉඳලා මේරීගෙන ආවත් ඔයාලට පේනවා උඩ හරිය තාමත් මේ ලපටි කොළ තියෙන නිසා සැලකියුතු ප්‍රමාණයක් උසට ඇවිල්ලා තියෙනවා. දැන් මේ පැල ඔක්කොම ටික එකම කාල සීමාවකදී මේ එකම කැපුමකින් මෙතනින් හටගත්ත පැල ප්‍රමාණයක් තියෙන්නේ. හරි. අපි තව ටිකක් ඉස්සරහට යමු බලන්න. ඔයාලට පේන මෙතනත් මම කලින් කියපු විදිහටම පැල කීපයක් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි හොඳ කැපුමක් දැම්මට පස්සේ කැපුමකින් පැල 3ක් 4ක් විතර අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් තියෙන හොඳ මට්ටමේ පැල. ඒ පැලත් අපිට දැන් මේක අපි තව මාස 6කින් විතර 100 පෑහීමක් සිදු කරනකොට අපිට ඇවිල්ලා බලනකොට මේ පැල ඔක්කොම ටික ඒකාකාරීව එකම විදියට හැදෙන්නේ නැහැ. ඒතර මෙතනින් දුර්වල වෙච්ච පැල කීපයක් අපිට ඉවත් කරන්න පුළුවන් කමක් තියෙනවා. මේ ඉඳන් බැලුවට පස්සේ පේන හොඳ දෙයක් තමයි එකක් පඳුරු මුල සුද්ධ කරලා තියෙනවා. දැන් ගොඩක් වෙලාවට අපි සමහර ඉදම් බලන්න ගියාට පස්සේ තියෙන ගැටලුවක් කුරුඳු කැපුවට පස්සේ පඳුර මුලට අතු විති. දැන් මේ ඉදමේ කුරුඳු කොළ පාවිච්චි කරලා තියෙනවා මල්චියක් විදියට වීට් කන්ට්‍රෝල් කරන්න, තනකොළ පාලනය කරන්න. ඉතින් නමුත් මේ මුල සම්පූර්ණයෙන් කුරුඳු මුල හොඳට පිරිසිදු කරලා තියෙනවා. කුරුඳු කොළ හරි වෙනත් තනකොළ වර්ග වලින් ආවරණය වෙලා වැහෙන්න දෙන්නේ නැතුව. ඔයාලට පුළුවන් කුරුඳු ගහ පැල දැමීම පිළිබඳව මොන වගේ ස්ටේජ් එකක තියෙන්නේ කියලා බලන්න. දැන් මේ තියෙන ඇත්තටම එක එක කුරුඳු පැලවල එක එක අවදි මට්ටම් තියෙනවා. බලන්න මේ තියෙන කුරුඳු පැල මෝදු වේගන යන අවස්ථාවක් මෙතනත් තමත් හොඳ මට්ටමේ පැල කීපයක්ම පොළවෙන් ඉස්මතු වෙලා එන්න පුළුවන් කමක් තියෙනවා සහ දැනට හැදීගෙන එනවා. මේ කැපුම් ඔක්කොම ටික මේ පාර කපලා තියෙන කැපුම් ඔක්කොම ටික කලින් කැපපු කැපුම් වලට වඩා සාපේක්ෂව ඉතාමත් හොඳ මට්ටමේ තියෙනවා ඇත්තටම. අපි තව ටිකක් ඉස්සරහට ගිහලා බලමු. මේ වගේම තියෙන දැන් මෙතන තනි ගහක් ඉතුරු වෙලා තියෙනවා. අපිට මේ වගේ ගස් වලට ඇත්තටම කරන්න තියෙන්නේ මෙතන මේ ගහ තනියම මෙහෙම තියලා දැන් මේ ගහ මෙතන බොහෝ විට මෙහෙම ඉතුරු කරලා තිබිලා තියෙන්නේ. තාම වර්ධනය මදි නිසා ඊළඟ කන්නේදී අස්වැන්න ගන්න. නමුත් මෙන්න මේ වගේ මේ මට්ටමට ආපු ගහක් ඇත්තටම හොඳයි. පෙරලන්න අවශ්‍ය කරන නිවැරදි මට්ටමට ගහ මෝරලා තියෙන්නේ. අපිට මේක අඩක් කපලා අඩකට වැඩි ප්‍රමාණයක් ගහෙන් කැපෙන විදියට කැපුමක් යොදලා තරමක් උඩ මට්ටමකින් ගහේ යම්කිසි උස මට්ටමක් තියලා කැපුමක් යොදලා අපිට මේ ගහ පෙරලලා තියන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම වුණොත් එහෙම අපිට මේ ගහට අදාළව පැල යම්කිසි ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් තියෙනවා. දැන් මේ ගහ ඇත්තට මෙතන කපන්නේ නැතුව කිසිම දෙයක් කරන්න නැතුව ඉතුරු කරලා ගියපු අදහස විදියට අපිට හිතන්න පුළුවන්කම තියෙන මේ ගහ තවමත් ලපටි ගහක් නිසා ඊළඟ කන්නේදී අස්වැන්න නෙලා ගැනීම සඳහා තමයි මේ ගහට කිසිම දෙයක් කරන්න නැතුව ඉතුරු කරලා ගිහිල්ලා තියෙන්නේ. මේ මෙතනත් මම ඔයාලට තව පොඩි දෙයක් කියන්න. මේ ගහේ මේ කොටස මේ දෙවෙනි කොටස යම්කිසි ගර්ත් එකක් සහ මැචුරිටි එකක් තිබ්බට මෙතනින් මේ තියෙන උඩ කොටස තවම ලපටි. ඒක වෙන්න හේතුව තමයි ඇත්තටම මේ තියෙන්නේ ගහේ ඔරිජිනල්. එහෙම නැත්නම් ආපු සම්පූර්ණ මූලික ගහ තමයි මෙතනින් ඇවිල්ලා තියෙන්නේ. ඒතර ගහ පඳුරු මැදීමේ යම්කිසි ප්‍රමාදයක් නිසා අපේ වතු වල ගොඩක් වෙලාවට මෙතනින් මේ අත්ත නැමෙනවා. නැමුණට පස්සේ වෙන්නේ මෙතනින් මේ ආපු රිකිල්ල ඊටමත් හොඳට වර්ධනය වෙනවා. මේ නැමිච්ච අත්ත බාල වෙනවා. අපි කියනවා කට්ට වෙනවා කියලා. නුහුරු වෙනවා කියලා. ඒතර මේ ආපු දෙවෙනි අත්ත තවම ලපටි පහළ කොටස හොඳට මැචුර් වෙලා තියෙනවා. අපිට පුළුවන් කමක් තියෙනවා නම් මේක අර්ධව කපලා පෙරලලා දාන්න. මෙතනින් අපිට පැලයම් කිසි ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් තියෙනවා. හරි මම කිව්වාගේ මොයාලට එක එක අවදි වල තියෙන පැල ඉතින් බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. අපි මේක බලාගෙන ඉස්සරහට යමු. එතනම ඉඩම මේ පාර නඩත්තු කිරීමේදී තමත් හොඳ දෙයක් කරලා තියෙනවා. නමුත් මම හිතනවා යම්කිසි අස්වැනු නෙලීමේ ගැටලුවක් සහ වල් නෙලීමේ ගැටලුවක් නිසා පසුගිය වාරයක හෝ දෙකක යම්කිසි අතපසුවීම් කිහිපයක් වෙලා තියෙනවා. අපිට මෙතන ඉස්සරහට යනකොට පොඩ්ඩක් මේ පැලවල එක එක ස්ටේජස් බලන්න පුළුවන්. මොකද කුරුඳු කපන්න පටන් ගත්තේ
ලෑන්ඩ් එකේ එහා කෙළවරේ. ඒක නිසා එහා කෙළවරට යනකොට පොඩ්ඩක් පරිණත වෙච්ච ගස් අපිට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා පේන්නේ නැති දැන් මෙතන කුරුඳු කොළ ටිකක් වැටලා තිබුණා. හරිද? දැන් මේ මෙතන තියෙන පැල මේ ආපු පැල කීපයක් මෙතන විනාශ වෙලා තියෙනවා සහ මේ පැල තාමත් රතු පාටයි. අපි කියනවා ලේදලු කියලා. ඒතර මේවා තාමත් රතු පාටයි. නමුත් මේ පැල බොහෝ විට එකම වයසේදී මෙතනින් ආපු පැල වෙන්න පුළුවන්. ඒවා දැනට පොඩි උසේදීම මෝරන්න පටන් අරන් තියෙනවා. මොකද මේ උඩින් ආපු ඩිස්ටර්බර්ස් එක්ක. උඩින් යම්කිසි බාධා වීමක් එයාලට එනවා මේ තියෙන කුරුඳු අතු ඉති වලින්. මේවා නිදහසේ උඩට හැදෙන්න පටන් ගන්න ගමන්ම මේවා මෙතනින් අර ෂණික වර්ධනය නවත්තලා යා මැචුව වෙන්න. එහෙම නැත්නම් ටික ටික පරිණත වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒතර මේ පැල තව මීට වඩා සෑහෙන්න උසක් රතු පාටටම යද්දි මේ පැල මේ හරියෙම මැචුව වෙලා මේ කොළ මෝරගෙන එන තත්ත්වයක් තියෙනවා. ඒක අර කුරුඳු අතු විති වලින් එන ඩිස්ටර්බ් එකත් එක තමයි ඒ දේවල් වෙන්නේ. ඒක නිසා අර කුරුඳු මුල හොඳට සුද්ධ කරලා තියෙන එක අස්වැන්න වෙලීමෙන් පස්සේ අලුතෙන් එන පැලවලට ලොකු සපෝට් එකක්. අපි තව ටිකක් ඉස්සරහට යමු. ඔයාලට කිව්වා වගේම මේකේ කුරුඳු කැපුම් වැටලා තියෙන්නේ ගහේ එහා පැත්තට වෙන්න. ඉතින් නමුත් කුරුඳු පොළවෙන් කියන්නේ මේක මුලට සම්බන්ධිතව මේ පැත්තෙනුත් පැල ඇවිල්ලා තියෙනවා. මේ ගහේ පැවැත්ම වෙනුවෙන් ගහ හදාගත්ත විදියක් හැදෙන විදිය කැපෙන්න තැනින්ම පැලෙනවා කියන එක නෙවෙයි. මේ කුරුඳු ගහේ මූලිකව මීට කලින් ආහාර නිෂ්පාදනය කරපු යම්කිසි කොටසක් අපි අයින් කරලා ගත්තට පස්සේ එයා අලුතෙන් තව පරම්පරාවක් එහෙම නැත්නම් තව තුවිති ප්‍රමාණයක් ගහට අනුබද්ධිතව හදා ගන්නවා. ඒක කපපු ගහම කපපු තැනම කියලා නැහැ. එයා Tamanට ගැලපෙන සුදුසු තැන් වලින් සමහර ලාවට පැල ලබා ගැනීම සිදු කරනවා. බොහෝ අවස්ථාවලදී අපිට බලන්න පුළුවන්කමක් තියෙන කපපු ස්ථානයේ ඒ කපපු අත් කොටසට එහෙම නැත්නම් ඉතුරු වෙන කොටසට අනුබද්ධව තමයි පැල බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. හරි අපි ඉස්සරහට යමු. ඊට වඩා වර්ධනය වෙච්ච පැල උසට ගියපු පැල අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. එතන මෙන්න මේ කියන පැලේ ඉතාමත් හොඳට මහතට හැදිලා තියෙනවා සහ උසට වර්ධනය වෙලා තියෙනවා. නමුත් තාමත් පහළ ඉඳලම රතු පාටයි. මේ වගේ පැල ඉතාමත් වේගයෙන් වර්ධනය වෙනවා. ඒතර මේක තව සෑහෙන ප්‍රමාණයක් උසට ගිහිල්ලා තමයි පැල එතනින් එහාට මෝරන්න පටන් ගන්න. ඒතර අන්නේ කාල වේලාව වෙනකොට මේ පැලේ සෑහෙන ප්‍රමාණයක් උස ගිහිල්ලා එතකොට පැලේ තවත් එතනින් එහාට වර්ධනය සෑහෙන ශීඝ්‍රයි. මේ කුරුඳු අතු විති ප්‍රමාණයක් මුල එකතු වෙච්ච නිසා අර මං කිව්ව විදිහටම කුරුඳු මෙතනින් සැලකිය යුතු පැල ප්‍රමාණයක් අපට කොළ පැල විදියට මග නවතින තත්ත්වයක් තමයි උදා වෙන්නේ. මොකද මේ පැල ටිකට නිදහසේ වර්ධනය වෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. මේ පැල අර තියෙන ස්ට්‍රෙස්ෆුල් කන්ඩිෂන් එකත් එක්ක එහෙම නැත්නම් තියෙන ඩිස්ටර්බ් එක එයාලා බලන්නේ ෂණික උස යන්න නෙවෙයි. එයාලගේ වර්ධනය උස යන එකට එහා ගිහිල්ලා පැල එතනින් එහාට කොළ මෝරලා මැචුව වෙන්න බලලා ඒකේ උස ප්‍රමාණය සහ වර්ධනයේ සීමා වෙන එක තමයි වෙන්නේ. මේ වයසේදී පැලත් එක්ක අතපත ගන්නකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. හරියට ළමයි අතපත ගන්නවා වගේ අතපත ගෑවේ නැත්තම් මේ පැල බොහොම ඉක්මනට අපි කියන්නේ ගැලවිලා යනවා. කුරුඳු මුලෙන් ගැලවිලා යනවා. ඔයාලට හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන් අර කුරුඳු අත්තක් නිසා එතන පොඩි ඩිස්ටර්බ් එකක් තිබ්බ පැල ටික සහ මේ මෙතන නිදහසේ හැදිච්ච පැලවල වර්ධනයේ වෙනස්කම්. හරි අපි තව ටිකක් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු. මම අර කලින් කතා කරනකොටත් එක දෙයක් කතා කරා සම්භාවිතාවය කියලා. ඒ කියන්නේ කුරුඳු පඳුර සම්පූර්ණයෙන්ම තනි ගහක් ඉතුරු වුණොත් ඒ ගහ කපල ඉවත් කරාට පස්සේ කුරුඳු ගහ මැරෙනවම කියන දේ අපිට කියන්න බෑ. පැල එන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් සම්භාවිතාවයේ යම් කිසි අඩුවක් තමයි තියෙන්නේ. දැන් ඔයාලට පෙන්නට පේන්නේ ඒ වගේම මෙතන තිබිච්ච තනි ගහ මීට කලින් මෙන්න මේ කියන කැපුමට අදාළව ගහ විතරයි මෙතන තිබිලා තියෙන්නේ. කපන අවස්ථාව වෙනකොට ඒ ගහ කපලා අස්වැන්න වෙලන්න අරගෙන තියෙනවා. නමුත් මෙතනින් ඉතාමත් හොඳ මට්ටමේ පැල තුනක් උඩට ඇවිල්ලා තියෙනවා සහ තවත් පොඩි පැල කීපයක් මතුවෙමින් තියෙනවා. ඒක නිසා මම හිතනවා අර කලින් කිව්වා වගේම සම්භාවිතාවය කියන වචනේ පාවිච්චි කරන්න හේතුව ඔයාලට තේරෙන්නේ නැති. තනි ගහ කපලා අයින් කරා කියලා පැල එකක්වත්
එන්නෙම නැහැ කියලා අපිට ස්ථිරවම කියන්න බෑ. පැල එන්නත් පුළුවන් කමක් තියෙනවා. නමුත් යම් කිසි රිස්ක් එකක් තියෙනවා පැල එන්නේ නැතුව පඳුර මේ අවස්ථාවේදී පාළු වෙන්නේ. ඔයාලට මම කිව්වා වගේම මෙතන එක එක ස්ටේජස් වල තියෙන පැල තියෙනවා. අපි පොඩ්ඩක් ඉස්සරහට යනකොට පොඩ්ඩක් මෝරපු පැල ප්‍රමාණයක් තියෙනවා. මේ වයසේදී කුරුඳු ඉඩම් වල අපි මේන්ටේනන්ස් මැනේජ්මන්ට් ප්‍රැක්ටිසස් ගොඩක් දේවල් කරන්න කුරුඳු ඉඩමට යන්නේ නැහැ. සහ ඒ අවශ්‍ය කරන ඉන්වෝල්ව්මන්ට් එක පුළුවන් තරම් අවම කරනවා මේ රතු පාට අලුත් මොටි තියෙන කාලෙදී. මොකද සමහර ලාවට කුරුඳු කෝටුවක් තමයි අතු ඉති කෑල්ලක් මේ කුරුඳු මේ අලුත් පැලයක අස්සට ගිහිල්ලා තියෙන වෙලාවක අපි ඈතින් මේ කුරුඳු අත්ත පෑගුවත් එහා පැත්තෙන් වෙන පොඩි මූවමන්ට් එකත් එක්ක මේ අලුත් කුරුඳු ටිකිලි කැඩිලා යන්න පුළුවන් කමක් තියෙනවා. ඊටමත් පහසුවෙන් කැඩෙනවා. ඉතින් මේක මේ එක පැලයක්වත් කඩලා පෙන්වන්න හිත දෙන්නේ නැහැ කුරුඳු වලට තියෙන ආසාව කැමැත්ත සහ ගෞරවය නිසා. මේක නිසා ඒක අපි එක්ස්පීරියන්ස් කරලා බලන්න ඕන නැහැ. නමුත් බොහොම මේ සිම්ප්ලි කැඩෙනවා. ඒක නිසා ගැලවිලා යනවා. අපි ගොඩක් වෙලාවට මේ වගේ අලුතෙන්ම ලපටි දළු දාපු ඉඩම් වල වීට් කරන එක, පඳුරු බඳින එක, හරි මොනවා හරි දේවල් කරන්න අපි මේ කාල සීමාව තියාගන්නේ නැහැ. අපිට සාමාන්‍යයෙන් අස්වෙනු නිලුවට පස්සේ සති 3ක් විතර වගේ කාලයක් ලැබෙනවා මේ දේවල් ටික කරගන්න. ඒ කාල සීමාව තුළ අනිවාර්යයෙන්ම අපි මේ දේවල් ටික සම්පූර්ණයෙන්ම කරලා මේක මැනේජ්මන්ට් ප්‍රැක්ටිසස් ටික අවසන් කිරීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕන දෙයක්. මම කිව්වා වගේම දැන් අපිට මෙහෙට එන්න කුරුඳු ආපු පැලවල ගොඩක් මැචුවර් වෙච්ච ස්ටේජස් බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. අපි ඇත්තටම කුරුඳු වගාවකට පොහොර දානවා නම් පොහොර දාන්න හොඳම කාල සීමාව තමයි අපි දකින මෙන්න මේ වගේ කාල සීමාව. කියන්නේ කුරුඳු පඳුරෙන් ආපු පැල ටික රතු පාටට උඩට ඇවිල්ලා ඒක සුදු පාටට කොළ පාටට මැචුව වෙන්න පටන් ගන්න කාල සීමාව තමයි ඇත්තටම කුරුඳු පඳුරට පොහොර වැඩිපුරම අවශ්‍ය වෙන කාල සීමාව. ඒතර අපිට මේ වයසේදී කුරුඳු පඳුරට පොහොර දාන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒතර ඒකෙන් අපිට මේ කුරුඳු පැල උපයෝජනය කරගන්න. එහෙම නැත්නම් එයාලා ඇබ්සෝබ් කරගන්න, පාවිච්චියට ගන්න, පරිහරණයට ගන්න පොහොර ප්‍රතිශතය වැඩිවීමක් වෙනවා. අපි දාන පොහොර ප්‍රමාණයෙන් නාස්ති වීමට වෙන්න තියෙන පොහොර ප්‍රමාණය සැලකුණු ප්‍රමාණයක් අඩුයි. මම කිව්වා වගේ මේ පාර ලෑන්ඩ් එකේ තියෙන ආවස්තුන් එකත් එක්ක හොඳ කට් එකක් වැටලා තියෙනවා සහ හොඳ පැල ප්‍රමාණයක් තියෙනවා. අර අපි බලපු තැන්වලත් මේ වගේම හොඳ පැල ප්‍රමාණයක් ඉස්සරහට එයි. මොකද හොඳට කැපු මූණ තිතුරු කරලා හොඳ ස්මූත් එකට කපලා තියෙනවා. අර මම කලින් කිව්වා වගේම ඔයාලට බලන්න පුළුවන් කමක් තියෙන මේ කලින් කපපු මුල් වල තරමක් උඩින් කැපිලා තියෙනවා. මේක වසර ගානකට කලින් කැපුමක්. මේක තරමක් උඩින් කැපිලා තියෙනවා සහ මේ ගස් වල ගර්ත් එක. එහෙම නැත්නම් මේකේ තියෙන විස්කම්බය ගැන අපි පොඩි අවධානයක් දුන්නොත් එහෙම තරමක් මැචුව වෙච්ච ගස් ටිකක් විශාල ගස් තමයි කපලා තියෙන්නේ. ඉතින් එහෙම වුණාම අලුතෙන් පැල දාන්න තියෙන chance එක අඩුයි. සාමාන්‍යයෙන් කුරුඳු පඳුරක් වයසට යන මේ කුරුඳු පඳුරේ වපසරිය නැත්නම් ඒකේ විස්කම්බේ සම්පූර්ණ පඳුරේ විස්කම්බේ පළල් වෙනවා. ඉතින් අපිට ඒ පුලුල් කරගන්න තරමට වටේටනේ අපි කුරුඳු පඳුරේ පැල බලාපොරොත්තු වෙන්නේ. වැඩි පැල ප්‍රමාණයක් අපිට කුරුඳු පඳුරෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් වෙන පඳුර විශාල වෙන තරමට. ඉතින් අපි අර කැපුමකින් පැල ප්‍රමාණයක් නිශ්චිත ප්‍රමාණයක් අපිට ලැබුණේ නැති වුණොත් එහෙම පඳුර ව්‍යාප්ත වීම සැලකිය යුතු ප්‍රමාණයක් අපට ගැටලුවක් වෙනවා. දැන් ඔයාලට දැන් මෙතන වගේ මේ පඳුරු බැලුවට පස්සේ මෙතන පැල අතිවිශාල සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙනවා. නමුත් මේ පැල ඔක්කොම ගත්තොත් මේ හැම දෙයක්ම අපිට ප්‍රොඩක්ටිව් ප්ලාන්ට්ස් විදියට පැල විදියට උඩට එන්නේ නැහැ. විශේෂයෙන් තරඟකාරීත්වය නිසා යම්කිසි පැල ප්‍රමාණයක් දුර්වල වෙනවා. අනිවාර්යයෙන් මේ කුඩා අවදියේම කොළ මෝරලා හැදෙන පැල මේ කොළ පැල විදියට පොඩි වයසේදීම නවතිනවා. ඒතකොට ඒකත් එක්කම තමයි අනිත් පැල තරඟකාරීව ඉහළට ඇවිල්ලා එතනින් පැල කීපයක් තරඟකාරීත්වයෙන් අත්මිදිලා යාලා අපි කියන්නේ මැච් එක අතාරිනවා. ඇතැරලා යාලා කට්ට පැල විදියට කන්වර්ට් වෙනවා. අනිත් පැල ටික හොඳ මට්ටමට වර්ධනය වෙනකොට ඒක නිසා තමයි අපි ඇත්තටම අස්වැනු නිලන වාරයක් වෙනකම්ම කුරුඳු ඉඩම ඇතැරලා දාලා තියන්නේ නැතුව මේක මාස 6කින් විතර වගේ අවුරුද්දට අස්වැනු නිලන එකක් ඉඩමක් නම් අනිවාර්යෙන් මාස 6කින්වත් නැත්තම් ඇත්තටම කියන අපිට මේක තව මාස 3කින් විතර වගේ යම්කිසි අදහසක් ගන්න පුළුවන් කට්ට පැල කොළ පැල කියන එක ඉවත් කරන්න අනිත් පැලත් එක්ක වර්ධනය වෙන ප්‍රවණතාවය බලලා. මේ දේවල් ඉවත් කරොත් එහෙම වෙන දේ තමයි අපිට ඉතුරු කරගන්න ගස් ටික ඉතාමත් හොඳට
හොඳ කුරුඳු බරක් එක්ක හොඳ කුරුඳු අස්වැන්නක් එක්ක ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. මොකද කට්ටගස් ප්‍රමාණය පඳුරේ වැඩි වුණා කියලා අපට ලොකු අස්වැන්නක් ගන්න බෑ. පඳුරක තියෙන ගස් ප්‍රමාණය වැඩි වුණා කියලා කිසිම ප්‍රයෝජනයක් නැහැ. අපට ගන්න තියෙන ඵලදායී ගහක වටිනාකම තමයි අපි වැඩ කරගන්න ඕනේ. පඳුරු බැඳීමේදී ගොඩක් වෙලාවට අපි සමහර පඳුරු තියෙනවා අපට ඇත්තටම අපි හේ ගහක් ඉතුරු කරලා කපන්නේ. ඒ කියන්නේ ඒ වෙලාව වෙනකොට හොඳ මැචුව කෙලින් තියෙන ප්‍රධාන ගහක් තියෙනවා. දැන් මේ පඳුර ගත්තත් එහෙම මේ පඳුර හේ ගහක් නෑ. ලපටි ගස් ටිකක් තියෙන්නේ. ඒතර මේ පඳුර වෙනත් පඳුරකට තියලා ගැට ගහලා තියෙන්නේ. දැන් මේක මේ ලණුව කැඩලා තියෙනවා. ඒතර ඒ කැඩීමත් එක්ක මේ ගහ පෙරලිලා තියෙනවා. ඒතර මේ පෙරලීමත් එක්ක ඔයාලට පේනවා මෙතනින් අතුවිති ඇවිල්ලා තියෙනවා. මම මේක කඩලා අයින් කරන්නම්. මොකද මේක පඳුරට යහපතක් නෙවෙයි අයහපතක් වෙන්නේ. මේ ඔක්කොම නුහුරු අතු වෙනවා. මේක පහළ ඉඳලම අතු කීපයක් ඇවිල්ලා තියෙනවා ඔයාලට පේනවා. ඒතර මේ ගහ සම්පූර්ණයෙන් මෙච්චර උසට හැදිච්ච ගහ දැන් මේක ගහේ උස හරි ගහ මෝරන්න තමයි තියෙන්නේ. නමුත් මේක මෙතනින් පෙරලිලා මෙතනින් අත්තක් ආවට පස්සේ වෙන්නේ මේ අත්ත තමයි ප්‍රමුඛ වෙන්නේ. මේක සම්පූර්ණයෙන් කට්ට අත්තක් වෙනවා. එතකොට මේ අත්ත ආපහු පාරක් මැචුව වෙනකන් අපිට තව මාස කිහිපයක් වැඩිපුර බලාගෙන ඉන්න වෙනවා. ගහ හාවස් කරන්න. ඒ වෙනකොට මේක ඇල්ල මේ පහළ තියෙන අතු කෑල්ල අවශ්‍ය ප්‍රමාණය ඉක්මවල මෝරලා එකෙන් අර අපි කිව්වාගේම කැපුවට පස්සේ පැල එන්න තියෙන සම්භාවිතාවය අඩු වෙන්න පුළුවන් chance එකක් තියෙනවා. ඕකේ. මේ දේවල් මේ ගොඩක් දේවල් තියෙනවා. අපි පොඩක් ඉඩමකට ගියාට පස්සේ ඉඩමේ ඇවිදින ගමන් පේන ගොඩක් දේවල් තියෙනවා. මේවා අපිට කලින් කල්පනා කරලා කලින් කතා කරගෙන අපේ තැලුම් කරුවොත් එක්ක ඒ දේවල් එක්ක අපිට එකඟතාවයකට ඇවිල්ලා මේ වැඩක් කරනකොට අපේ ලේබරස්ලා එක්ක හොඳ සහයෝගයෙන් සහ සම්බන්ධීකරණයකින් වැඩ කටයුතු කරොත් මේ ගොඩක් දේවල් අපිට මග අරව ගන්න පුළුවන්. එතන මේ ඊටම සාපේක්ෂව ඉතාමත් හොඳට සැලකිය යුතු මට්ටමකට මැනේජ් කරගෙන යන ඉඩම අපිට මේකේ පැල පරම්පරා සංඛ්‍යාව අඩුවෙන් පේන්නේ ඇත්තටම වසරකට වරක් කුරුඳු වස් වෙන්නට සූදානම් කරපු ඉඩමක් නිසා අපේ ඕන්ලෑන්ඩ් එකට අපි ගියොත් එimhe අපේ සිනමන් ට්‍රේනින් ඇකඩමි එකේ තියෙන අපේ ඩිමොන්ස්ට්‍රේෂන් ප්ලොට් එකේ ඒකේ අපේ මීට වඩා පරම්පරා ගානක් අපිට බලන්න පුළුවන්. මොකද ඒක මාස 6න් 6ට අස්වැන්නු නෙලන්න සූදානම් කරපු ඉඩමක්. හරි. ඔයාලට මේ දේවල් ගැන ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් කමක් තියෙනවා සිනමන් ට්‍රේනින් ඇකඩමි එකේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් එක. ඔයාලා කතා කරලා බලන්න. මම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ හරි ඩිස්ක්‍රිප්ෂන් සෙක්ෂන් එකේ හරි තියලා තියන අපේ WhatsApp නම්බර් එක. ඔයාලට කුරුඳු ගැන ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනවා නම් ඔයාලට දැනට කුරුඳු තියෙනවා නම් එන්න අපිත් එක්ක කතා බහ කරලා බලන්න. ඔයාලට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙයි සහ ලංකාවට ඩොලර් ගේන එහෙම නැත්නම් විදේශ විනිමය උපයන කර්මාන්තයක් විදියට අපිට මේකෙන් මීට වඩා සෑහෙන දෙයක් මේ ඉඩමකින් ගන්න පුළුවන්. ඒක නිසා අපි දැනගෙනවමු, දැනගෙන කරමු, හොඳ දෙයක් කරමු. කතා කරලා බලන්න අපිට. හරි, බොහොම ස්තුතියි.